ආයිබෝන් කියලා පිළිගන්නවා හැමෝම නවී ටෙක්ස්චර් channel තවතලු brand new episode එකකට. ඔන්න ඉතින් අද episode එක කතා කරන්නේ Adobe Illustrator වල interface එක ගැන. ඒ හින්දා අනිවාර්යෙන් මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. මොකද මේ වීඩියෝ කාට ගොඩක් interesting වීඩියෝ එකක් වෙයි. ඔයා graphic designer කෙනෙක් නම්. ඉතින් වීඩියෝ යන කලින් ඔයා නවී ටෙක්ස්චර් channel subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් මේ දැම්ම subscribe කරලා එකතු වෙන්න. ඒ වගේම එහා පැත්තේ පොන්චි notification bell icon එක all press කරොත් විතරයි ඔයාලට පුළුවන් අපි අලුතෙන්ම වීඩියෝ release කරපු ගමන්ම ඒ ගැන දැනුවත් වෙන්න. එහෙනම් වැඩි කතා නැතුව යමු ඉක්මනින්ම අද වීඩියෝ එකට. ඉතින් මුලින්ම කම්පියුටර් එකේ Adobe Illustrator එක මේ විදිහට ඕපන් කරගන්න ඕන. ඉතින් මේ තියෙන්නේ Adobe Illustrator වල welcome screen එක. හෝ Adobe Illustrator එකට මොකද්ද වෙලා තියෙන්නේ? ඔව් ඔයාලා බලා ගන්න පුළුවන් මගේ Adobe Illustrator එකේ මොකක් හරි අවුලක් වෙලා තියෙනවා. තනිකරම grey screen එක තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි ඔයාගේ හැම බලා ගන්න වෙන්නේ නැති වෙයි. මොකද මගේ Adobe Illustrator එකේ මොකක් හරි අවුලක් වෙලා තියෙන්නේ. ඔයාගේ බලා ගන්න පුළුවන් වෙයි Photoshop හා සමාන welcome screen එකක්. එහෙනම් ඔයාලට වැඩ ටික කරගෙන යන්න පුළුවන්. හැබැයි මේ වගේ screen එකක් ඔයාගෙත් වැටුනොත් ඔයා worry වෙන්න එපා. ඔයාටත් design ටික කරගෙන යන්න පුළුවන් කිසිම අවුලක් නැතුව. ඉතින් ඔයාලට කරන්න තියෙනවා ඔයාගේ ෆයිල් වලට යන්න මෙන්න මෙතන. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන new click කරන්න. ඊට පස්සේ ඔයාලට new document එකක් create කරගන්න පුළුවන්. එහෙම නැත්නම් keyboard එකේ තියෙන control n කියන short key එක ඔයා use කරන්න. හරි. ඉතින් මෙන්න මේක ඔයාලට බලා ගන්න පුළුවන් save mobile web print වගේ option ගොඩක් තියෙනවා. ඉතින් ඔයාලට අවශ්‍ය size එක මෙතන use කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට දකුණු අත පැත්තේ section එකේ බලා ගන්න පුළුවන් ඔයාගේ project එකට නමක් දෙන්න තියෙනවා. ඒ වගේම මෙන්න මෙතන ඔයාලට size එක දෙන්න තියෙනවා. ඔයාලට අවශ්‍ය gauge එක තෝරන්න තියෙනවා pixel ද ඉන්ද කොහොමද කියලා. ඒ වගේම ඔයාලට advanced option වලට බලා ගන්න පුළුවන්. කලයක වගේම මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් raster effect එකත් ඔයාලට තෝරගන්න පුළුවන්. ඊට පස්සේ ඔක්කොම ටික select කරා නම් ඔයාලට කරන්න තියෙන්නේ මෙතන create කියන එක click කරගන්න එක විතරයි. ඊට පස්සේ මෙන්න මේ වගේ interface එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. right දැන් අපි කතා කරමු Adobe Illustrator වල ඇතුළත තියෙන interface ගැන. ඉතින් ඇතුළත තියෙන interface ගැන කතා කරොත් ඔයාලට බලා ගන්න පුළුවන් quick access menu bar එක තියෙනවා. ඒ වගේම tools bar එක තියෙනවා. ඒ වගේම option bar එක සහ tab bar එක අපිට බලා ගන්න පුළුවන් වෙනම. ඒ වගේම මෙන්න මේ පැත්තෙන් අපිට layer panel එක, ඒ වගේම actions වගේ දේවලුත් අපිට මේ පැත්තේ බලා ගන්න පුළුවන්. right ඉතින් මම මේ කස්ටමයිස් කරලා තියෙන විදිහනේ ගොඩක් දුරට ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න වෙන්නේ නැති වෙයි. ඒකට හේතුව තමයි ඔයා මුලින්ම පාට යූස් කරනවා නම් ඔයාලට ගොඩක් දුරට බලා ගන්න පුළුවන් වෙන්නේ සාමාන්‍ය නෝමල්ම විදිහට තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ Illustrator එක. ඉතින් ඔයාගේ normal විදිහට ඉතින් නම් ඔයා worry වෙන්න එපා. ඔයාලට කිසිම ගැටලුවක් නැතුව මේක යූස් කරන්න පුළුවන්. එහෙම හදා ගන්න ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා auto motion කියලා. මෙන්න මෙතනින් ඔයාලට පුළුවන් ඔයාලට අවශ්‍ය එක යූස් කරගන්න. ගොඩක් දුරට මෙන්න මේ වගේ තියෙනවා නම් විතරයි ඔයාලට මේක edit කරගන්න ඕනේ. ඔයාලට පුළුවන් මෙතන මේක select කරලා ඉවරලා ඔයාලට auto motion එහෙම නැත්නම් ඔයා මොන හරි වෙනත් සම්බන්ධ වැඩ කරනවා නම් ඔයාලට පුළුවන් ඔයාලට අවශ්‍ය එක මෙතන යූස් කරගන්න. ඉතින් මම මෙතන auto motion කියන එකම තියාගන්නවා. right ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන tools bar එක තියෙනවා. දැන් කතා කරමු tools bar එක ගැන. ඉතින් tools bar ගැන කතා කරොත් ඔයාලට සුබුදු පරිදි මෙන්න මෙතන තියෙනවා tool එකක්. එතන මේ tool එක කියන move tool එක කියලා. ඒ වගේම මෙතන pen tool එක සහ මෙන්න මෙතන තවත් ඔයාලට tools කිහිපයක්ම බලා ගන්න පුළුවන්. brush tool එක, text tool එක, ඒ වගේම erase tool එක මෙන්න මේ වගේ tools ඔයාලට බලා ගන්න පුළුවන්. සහ මෙතන foreground background වගේ දේවලුත් මාට මෙතන බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ මෙතන තියෙනවා option bar එක. ඉතින් option bar ගැන කතා කරොත් Adobe Photoshop වගේම තමයි. ඉතින් මෙතන තියෙන tools ටික මේ tools වලට ආවේනික වෙච්ච option තමයි අපිට මෙන්න මේ tools bar එකේ එහෙම නැත්නම් option bar එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ මේ උදාහරණයක් වශයෙන් text tool එක ගත්තොත් text tool එකට අවශ්‍ය tools ටික තමයි මෙතන තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් text tool එක මම click කරලා ඉවරලා මෙන්න මේ document එක හැරි click කරොත් මෙන්න මෙතන වෙනස් වෙනවා. මම move tool එකට ගියොත් ඔයාලට බලා ගන්න පුළුවන් උඩ bar එක සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා යනවා. ඉතින් ඒ කියන්නේ මෙන්න මේ tools වලට ආවේනික වෙච්ච option තමයි ඔයාලට මෙන්න මේ bar එකෙන් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට තියෙනවා තුන්වෙනියට bar එකක්. මෙන්න මේ bar එකට කියනවා tab bar එක කියලා. ඒ කියන්නේ උදාහරණ වශයෙන් ගත්තොත් ඔයා තවත් tab එකක් open කරොත් ඔයාලට වෙනම tabs ටිකක් මෙන්න මේ bar එකෙන් බලා ගන්න පුළුවන්. right ඊට පස්සේ ඔයා දකුණු අත පැත්තේ section එකට ආවොත් ඔයාලට layer panel එක links වගේ දේවල් සහ මෙතන action වගේ ඒවා බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට
මෙතන ලේ පැනල් එක නැත්නම් අනිවාර්යයෙන්ම ලේ පැනල් එක ඕනේ. මොකද අපි එඩිටින් වැඩ කරනවා නම් ලේ පැනල් එකෙන් තමයි අපි ගොඩක්ම එහෙම මෙහෙම යූස් වෙන්නේ. ඒ නිසා ලේ පැනල් එක අනිවාර්යයෙන්ම ඕනේ. ඔයාලට පුළුවන් මෙතන වින්ඩෝ කියන සෙක්ෂන් එකට එන්න උඩ ක්වික් ඇක්සස් මෙනු බාර් එකේ. ඊට පස්සේ ඔයාලට මෙතන ලේ පැනල් එක බලා ගන්න පුළුවන් F7 කියන ෂෝට් කී එක ඔයාලට මේක යූස් කරන්න පුළුවන්. රයිට්. ඊට පස්සේ ඔයාලට ඊට අමතරව ඔයාලට අය බ්‍රසස් සම්බන්ධ ඕන නම් කලර්ස් ඕන නම් ඔයාලට අවශ්‍ය ටික මෙතන යූස් කරගන්න පුළුවන්. ඊට අමතරව මෙතන පල්ලෙහා ඩ්‍රොප් එක ප්‍රෙස් කරලා ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන තියෙනවා graphic style libraries, brush libraries මෙන්න මේ වගේ ඔයාලට බලා ගන්න පුළුවන් type සම්බන්ධ අවශ්‍ය දේවල් ටික තියෙනවා. මෙන්න මේ හැම එකම ඔයාලට යූස් කරන්න පුළුවන් කිසිම ගැටලුවක් නැතුව. right. දැන් කතා කරමු මේකේ තියෙන ඩොකියුමන්ට් එක ගැන. මෙන්න මේ තියෙන අපේ ඩොකියුමන්ට් එක. ඉතින් මෙන්න මේක ඇතුළ තමයි අපි එඩිටින් කරන හැම එකක්ම කරන්නේ. මෙන්න මේක ඔයාලට ඕනම කලයකින් චේන්ජ් කරගන්න පුළුවන්. ඔයා ඩොකියුමන්ට් එක ඕපන් කරගන්න කලින් ඒක කරගන්න ඕනේ. හැබැයි ඕපන් කරගත්තන් පස්සේ නම් ඔයාලට බැරි වෙයි. ඉතින් මෙන්න මේ ටික තමයි මේක ඇතුළ කතා කරන්න තියෙන්නේ. ඒ වගේම ඉතින් ලේ පැනල් එකට ආවොත් ඔයාලට සුපුරුදු පරිදි ලේ එකක් ඇඩ් කරගන්න, ඒ වගේම ලේ එක ඩිලීට් කරගන්න වගේ දේවල් තියෙනවා. සහ ඔයාලට ඊට අමතරව ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. මෙන්න මෙතන type section එක ඔයාලට මෙන්න මෙතන බලා ගන්න පුළුවන් මේට අවශ්‍ය option ටික. ඒ වගේම මෙතන edit එකට ආවොත් ඔයාලට බලා ගන්න පුළුවන් undo, redo, ඒ වගේම cut and copy paste වගේ දේවලුත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට අමතරව ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන performance කියන එකේ general කියලා එකක් තියෙනවා. මෙන්න මේකෙන් ඔයාලට වගේ Adobe Illustrator එකට අවශ්‍ය settings ටික හදා ගන්න තියෙනවා. ඉතින් මෙතන අනිවාර්යයෙන්ම කතා කරන්න ඕනම දෙයක් තමයි මෙතන performance කියන එකේ ඔයා මුලින්ම පාර use කරනවා නම් ඔයා graphic card එකක් නැත්නම් එහෙම නැත්නම් ඔයාගාව VGA card එකක් නැත්නම් ඔයාලට පුළුවන් මෙන්න මෙතන තියෙන GPU performance කියලා තියෙන්නේ. මෙන්න මේ ටික එක අනිවාර්යයෙන්ම off කරගන්න. ඒකට හේතුව තමයි සමහර විට ඔයා වැඩ කරගෙන යද්දී ඔයාගේ AI එක එහෙම නැත්නම් ඒ කියන්නේ AI කියන්නේ online හදන AI එක නෙවෙයි Adobe Illustrator එක මම කිව්වේ. Adobe Illustrator එක වගේ close වෙන්න පුළුවන් සමහර විට. එහෙම නැත්නම් open වෙච්ච ගමන් නිකම්ම නැති වෙලා යන්න පුළුවන්. ඉතින් ඒ නිසා මෙතන GPU performance කියන එක අනිවාර්යයෙන්ම ටික off කරලා තියාගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන okay click කරන්න. ඊට අමතරව ඔයාලට මෙන්න මෙතන හදාගන්න කිසිම දෙයක් නැහැ. ඊට පස්සේ ඔයාලට මෙතන units වල ඊට පස්සේ මෙතන ඔයාලට බලන්න පුළුවන් එක එක option ගොඩක් තියෙනවා. ඉතින් මෙතනින් ඔයාලට අවශ්‍ය විදිහට select කරගන්න පුළුවන්. ඔයාලට අවශ්‍ය විදිහට හදාගන්න පුළුවන්. ඉතින් මෙතන ඔයාලට හදාගත්තා නම් ඔයාලට කරන්න තියෙන මෙතන okay click කරගන්න එක. ඊට පස්සේ ඔයා කරගත්ත settings එක මෙතන save වෙනවා. right. ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් පල්ලෙහා section එක ඔයාලට මේක එහාට මෙහාට position කරගන්න පුළුවන්. මෙතන scroll wheel වලට බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මෙතනින් ඔයාලට අවශ්‍ය tools panel වල තියෙන තවත් option බලා ගන්න පුළුවන්. මෙතන dot එක click කරපුවාම ඉතින් මෙතන ඔයාලට ඕනම option එකක් බලා ගන්න පුළුවන්. ඕනම option එකක් ගන්නත් පුළුවන් ඔයාලට කිසිම ගැටලුවක් නැතුව. ඉතින් ඊට අමතරව Adobe Illustrator වල ගැන කතා කරනවා නම් ගොඩක්ම use කරන්නේ logo design සහ graphics සම්බන්ධ ඔය artwork design වගේ වලට මේවා use කරනවා. ගොඩක් අඩුයි. ඒ කියන්නේ artwork වලට ගොඩක් use කරනවා. audio ගොඩක් use වෙන්නේ Photoshop, Corel Draw වගේ softwares use වෙන්නේ. මේ ගොඩක් use වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ ගැන ගොඩක් කට්ටිය කතා කරන්නේත් නැහැ. ඉතින් මේක ගැන කතා කරන්න ලොකුම හේතුව තමයි ඔයාලා logo එක design කරනවා නම් superiorටම ඔයාලා logo එක design කරගන්න පුළුවන් Adobe Illustrator වලින්. අපි අනිවාර්යයෙන්ම ඉදිරියේදී Adobe Illustrator වලින් logo design කරන ගැන වීඩියෝ එකක් අනිවාර්යයෙන්ම ගේනවා. ඒ හින්දා අනිවාර්යයෙන්ම channel එකට එකතු වෙලා ඉන්න. ඉතින් Adobe Illustrator වලින් logo design කරන්න, artwork design කරන්න හැම එකම use කරන්න පුළුවන්. superior graphic designing වලට use කරන්න පුළුවන් software එක තමයි Adobe Illustrator කියලා කියන්නේ. ඉතින් මේක නිෂ්පාදනය කරන්නේ Adobe සමාගමෙන්ම තමයි. Adobe Photoshop එකේම තමයි ඉතින් මේකත්. ඉතින් Adobe Photoshop වල කරන හැම එකම කරන්න බෑ. මොකද Adobe Photoshop තියෙන්නේ සාමාන්‍ය photo editing ඔය graphics සම්බන්ධ දේවල් වලට උනාට ඔයාලට Adobe Photoshop වලින් photo edit කරන්න නම් බෑ. මම හිතන්නේ නෑ ඒක පුළුවන් වෙයි කියලා. ඉතින් ඒ නිසා මේ ඔයා Photoshop use කරනවා නම් photo editing ඒ වැඩවලට ඔයාලට use කරන්න පුළුවන්. ඔයා Illustrator use කරනවා නම් ඔයාට logo එකක් වගේ design කරගන්න නම් පුළුවන්. ඉතින් මේකෙන් තමයි ඉතින් Adobe Illustrator වල කතා කරන්න තියෙන්නේ. ඉතින් අද ගෙනාව වීඩියෝ කොහොමද? ඉතින් අද වීඩියෝෙන් කතා කරේ Adobe Illustrator වල interface එක ගැන. ඉතින් අද වීඩියෝ ගැන හිතන දේවල් අනිවාර්යෙන් පල්ලෙහා comment section එකේ comment එකක් දාන්න අමතක කරන්න එපා. ඒ විතරක් නෙවෙයි ඔයා තවමත් නවී ටෙක් ෂෝ YouTube channel අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන් පල්ලෙහා තියෙන subscribe button එක click කරලා එහා පැත්තේ තියෙන පොන්ච notification bell icon එකත් all දාලා තියාගන්න අමතක කරන්න එපා. ඊට පස්සේ අපි අලුතෙන් content එක release කරපු ගමන්ම ඒ ගැනත් දැනුවත් වෙන්න පුළුවන්. එහෙනම් ඉතින් අදට ගිහින් එන්නම් අපි අලුත් වීඩියෝ එකක් හම්බෙමු. පරිස්සමින් ඉන්න හැමෝටම ජය වේවා.